ඇමරිකන් ඩ්‍රීම් එක නැත්තම් ඇමරිකානු සිහිනය ගැන අහලා තියෙනවද? ඔබ ඒ ගැන අසා නැත්තම් එහෙ ඇත්ත නැත්ත මේ වීඩියෝ එකෙන් ඔබට දැනගන්න පුළුවන්. කොහොමද මේ ඇමරිකානු සිහිනය කියන සංකල්පය කලකට පෙර ශීඝ්‍රයෙන් පැතිරිලා සහ වර්තමානයේ වෙනකොට කෙමින් කෙමින් බොඳ වීගෙන යන සිහිනයක් බවට පත් වෙලා තියෙන්නේ. සහ ඇයි මේ මිත්‍යාව තාමත් මිනිසුන් අතර තියෙන්නේ සහ ඇයි සමහර මිනිස්සු මේක තාමත් විශ්වාස කරන්නේ? ඇමරිකානු සිහිනයේ ඉතිහාසය අපිට ඇමරිකාවේ ප්‍රාථමික යටත් විජිත කාලය දක්වා බලා ගන්න පුළුවන්. Land of Opportunity. ඒ කියන්නේ අවස්ථාවන්ගේ භූමිය. මේක තමයි ඇමරිකානු සිහිනය මුලින්ම පටන් ගත්තේ. ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක මෙය වෙනස් වුණා. ඇමරිකාවේ ධනේශ්වර පන්තිය අලුත් කතාවක් ගෙනාවා. ඒ තමයි ඔයා මහන්සි වෙලා වැඩ කරොත් හොඳ ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. මේ අලුත් කතාව එකල ඇමරිකානු වැඩ කරන ජනතාවට ආකර්ෂණීය වූ කතාවක්. මොකද ඒ කාලේ අලුත් ෆැක්ටරිස් හැමතැනම තිබ්බ, අලුත් නගර අලුතින් හැදෙමින් පවතිනා. ඒක නිසා අවස්ථාවන් හැමතැනම තිබ්බා. මෙතනින් තමයි ඇමරිකානු සිහිනය ගොඩක් දෙනෙක්ට සිහිනයක් විදිහට පමණක් නොවේ ඒක යථාර්ථයක් බවට පත් වෙන්න ගත්තේ. ඊට පස්සේ ආවා The Great Depression. මේක සමහර විට ඔබ අසා නොතිබෙන්න පුළුවන්. ඒ වුණාට මේක මුළු ලෝකෙටම බලපෑපු ඉතා විශාල ආර්ථික විනාශයක්. මේන් මිලියන ගණන් ඇමරිකානුවන් සහ මුළු ලෝකෙම වෙන රටවල වල පුරවැසියන් දුගී භාවයට ඇද වැටුණා. ඇමරිකානු සිහිනය මෙයත් සමග නැවත සිහිනයක් බවට පත් වෙමින් තිබුණත් මිනිස්සු මේ සිහිනය අතරින් සූදානම් වුණේ නැහැ. ඔවුන් විශ්වාස කරා කවදා හරි ඔවුන්ට නැවත මේ සිහිනය අත්පත් කරගන්න අවස්ථාව ලැබෙවි කියලා. මේකත් එක්ක තමයි FDR ෆ්‍රැන්ක්ලින් ඩී රෝසවෙල්ට් ජනාධිපතිතුමාගේ පොලිසි එක ආවේ. Americans as a whole are feeling a lot better, a lot more cheerful than for many, many years. මේ ඇමරිකානුවන්ට නැවත ඔවුන්ට වෘත්තීමය අවස්ථා සහ වෙනත් ආදායම් මාර්ගවලට අවස්ථාව සැපයුවා. ඒ වුණාට ලෝකයේ මේ Great Depression එකෙන් අවතන් වූ අනිත් දුගී ජනතාවට කිසිම සහනයක් වුණේ නැහැ. ඒකට හේතුව අනිත් රටවල් වල මිනිස්සු ඇමරිකානුවන් වගේ මහන්සි වෙලා වැඩ කරපු නැති එක නෙමෙයි. මේකත් එක්කම දෙවන ලෝක යුද්ධෙත් පටන් ගත්තා. ඊට පස්සේ සීතල යුද්ධෙ පටන් ගත්තා. සීතල යුද්ධයේ අවසානයෙන් පස්සේ ඇමරිකාව ලෝකයේ ලොකුම බලවතා විදිහට එළියට ආවා. ඉන්පසු ඇමරිකාව ලෝකයේ ධනවාදය සහ ඔවුන් කියන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වපුරවන්න ඉතාම විනාශකාරී යුද්ධ ගණනාවක් කරා. In this present crisis, government is not the solution to our problem. Government is the problem. මෙයත් සමග ආපු තවත් සංකල්පයක් තමයි ඔබගේ රාජ්‍ය එහෙම නැත්නම් ගවර්න්මන්ට් එක ඔබගේ ප්‍රශ්න වලට තියෙන පිළිතුරු නෙවෙයි. ඒ තමයි ඔබගේ ප්‍රශ්නවල මුල. මේ ධනවාදයේ තවත් මූලික අදහසක් වෙනවා. මෙම අදහස අනුව අදක්ෂ අසමත් රාජ්‍යයන් ධනවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණක් බවට ඇමරිකානුවන් විශ්වාස කරනවා. මේක නිසා අසමත් රාජ්‍ය පරිපාලනයන් ඇමරිකානුවන් අපේක්ෂා කරන්නට පටන් ගත්තා. එහෙම තමයි ඔවුන්ගේ පෞද්ගලික අංශයට හැමදේම පෞද්ගලීකරණය කරන්න ඉඩ දීලා රාජ්‍ය අංශය දුබල කරේ. ඒත් එක්කම ඔවුන් ලොබින් කියන සංකල්පය හඳුන්වලා දුන්නා. ලොබින් කියන්නේ පෞද්ගලික අවශ්‍යතා තියෙන කුඩා කණ්ඩායම් වලට රාජ්‍යයේ නීති විධිවිධාන වලට බලපෑම් කර හැකි ක්‍රියාවලිය. එහෙම නැත්නම් බ්‍රයිබරි අල්ලස් ගැනීම.
මෑතකදී කරනු ලබන ස්ටඩි එකකට අනුව වර්තමානය වන විට ඇමරිකාවේ කිසිම ප්‍රාන්තයක ඩොලර් ලක්ෂයකට වඩා අඩුවෙන් හම්බ කරන යුවලකට මේ ඇමරිකානු සිහිනය සැබෑ කරගන්න නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෝ දෙන්නයි, ළමයි දෙන්නයි, සුරතලේ සහ නිවස. ඒ වගේම අනාගතය සඳහා යම්කිසි මුදලක් ඉතුරු කරගන්න. ඇමරිකාවේ ප්‍රාන්ත 50ම ඔබට ඇමරිකානු ඩොලර් ලක්ෂයට වඩා උපයන්න වෙනවා මේ වගේ ජීවිතයක් ගෙවන්න. මේ තමයි මෑතකදී ඇමරිකාවේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික ආදායම් ලෙස සැලකුණේ. හැබැයි මේ ඇමරිකානු ඩොලර් ලක්ෂය දල අගයේ විතරයි. සමහර ප්‍රාන්තවල නිකන් මැසචුසෙට්ස් වගේ ඔයාට ඩොලර් 2,40,000ක් විතර හොයන්න වෙනවා. මේ වගේ ඇමරිකන් ඩ්‍රීම් එක ජීවත් වෙන්න. ඒ වගේම මේ ආගේ අඩුව ප්‍රාන්තයක් වන මිසිසිපි මේ ප්‍රාන්තයේත් ඔබට ඩොලර් 1,09,000කට වඩා උපයන්න වෙනවා ඇමරිකන් ඩ්‍රීම් එක ජීවත් වෙන්න. මේත් එක්කම ඇමරිකානු තරුණ පරම්පරාව එයාලගේ අලුත්ම ආර්ථික අපහසුකම් වලට මුහුණ දෙමින් පවතිනවා. ප්‍රධානම එක ස්ටුඩන්ට් ඩෙබ්ට්, ශිෂ්‍ය ණය. මුළු ඇමරිකාවේම ශිෂ්‍ය ණය මේ වෙන එකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් වෙනවා. ඇමරිකාවේ ශිෂ්‍යයට උසස් අධ්‍යාපනය ලබා ගන්න ඕන නම් එයාලට තියෙන ඔප්ෂන්ස් දෙකයි. එකක් පොසත් දෙමව්පියන් සිටීම, අනිත් එක කොන්ද කැඩෙන්න තරම් ලොකු ණයවල් ගැනීම. මෙහි අවාසනාවන්තම දේ තමයි මෙම ශිෂ්‍යයන් මේ වගේ පොලි අධික ණය අරගෙන උපාධියත් අරගෙන ජොබ් එකක් කරන්න යද්දී ඔවුන්ගේ ජොබ් AI සහ ඔටෝමේෂන් අත්පත් කරගෙන තිබීම. මේ නිසා ඇමරිකාවේ අලුත් ආර්ථිකයක් ගොඩනැගී තියෙනවා. ඒ තමයි ගිග් ආර්ථිකය. එහෙම නැත්නම් ගිග් ඉකොනොමි. මේ තමයි පොඩි පොඩි වැඩ කරලා සල්ලි හම්බ කරන ආර්ථිකය. මේ ගිග් ඉකොනොමි එකේ වැඩ කරද්දී මෙයාලට බෙනිෆිට්ස් නැහැ. ලේබර් රයිට්ස් නැහැ. අඩුම තරමේ මෙයාලා වැඩ කරන ආයතනවල සේවකයෙක් විදිහටවත් එම්ප්ලොයි කෙනෙක් විදිහටවත් මෙයාලව පිළිගන්නේ. එවැනි ආර්ථික සහ සමාජීය තත්ත්වයන් යටතේ ඇමරිකානු සිහිනය ඇමරිකන් ඩ්‍රීම් එක තවදුරටත් ඇත්ත කියලා ඔබ හිතනවා. සහ තවදුරටත් අනාගතයේදී එය ඇත්තක් බවට පත් වෙයි කියලා ඔබ හිතනවා. මේ තමයි ඇමරිකන් ඩ්‍රීම් එක ගැන අපේ කෙටි විග්‍රහය. මෙවැනි වීඩියෝ සමගින් නැවතත් හමු වෙමු.